කවරි ගවන මං කතා පටන් ගන්න මේ විදියට ඉති මේ කතාව හරිටම තැංගලාව අවසාතයි විනාඩි 41යි මේ කතාව පටන්ගැන මේ විදියට මිට කාලෙකට කලින් එක්තර ගමක මෑතක වෙච්චි සිදුවීමක් මේකමම මට කෙනෙක් කියපු කතන්දරයක් මීට වසර කේපයකට කලින් ලංකාව වෙච්ච සිද්ධය අල තියෙනවා ලංකාවේ වලව් සම්ප්‍රදාය තියෙනවා මෙට මේ වගේ බ්ලගු වලව්වක ජීවත්වන පවුලක් අම්මයි තාත්තයි දුවයි මේ වලව්වත් එක තියෙන ඉඩම අක්කර ගානක් ලොකයි අක්කර ගානම මේ වලව්වම වඩ වෙලා තියෙන තේවත්තක මේක මධ්‍යම පලාතට සම්බන්ධ කතාවක් ඉති අහුම මේ පත්තේ වැඩ කරනව පිරිසක් මෙවත් වැඩ කරනවා එතර ඉන්නවා තවත් තරුණ පිරිමිලමයි වයිස 23ක 24කවක් එතක මේකතර ඉන්න ඔබයි තාත්තයි ඇඟලික වගේ තුවයි උදවිට වයස අවුරුදු 24ක් 25ක් විතර ඇති ඒ වගේ වයස 23 24 ඉතින් හැම කාලේ යතේ මේ වත් වැඩ කරන්න මං කලින් කිව්ව නේද තරුණ පිරිමිලමෙක් ඉන්නවා කියලා අන්න පිරිමිලමයා කාලෙ කර වලවින්න කැල්ලම දය බලාගෙනන්නවා අහම කාලෙක් ඇද්දී අර පුංචි සම්බන්ධතාවයක් ඇතිවෙන එකන සම්බතාවගෙන අදර සම්බන්ධතාවයක් නෙමි හරිදු අර පොඩි අපි ගැනීගේ වේග පානව කියලා එවකි සම්බන්ධය ඔහම කාලය ඇති මේ කොල්ල හිතේ තියාගෙන ඉන්නවා ඉති අහම කාලෙක වෙද්දී අර කෑල්ලමයට ගෙතරින් මනපාලෙක් මනවාලේ පලනව මැඩි කරන්න හරදු ඔහොමිති කාලෙක වෙද්දී අර මැරි කරන්න ඉන්න පිරිබිලමය මේ වලවටෙනවා ඉට පස්ස දර වලව වැඩ කරන අරනිත් පිරිමිලමය දකිනවා මේ සිද්ධය ඉට පස්සේ මෙයාට ඒ සිද්ධිය දැක්කර පස්සේ කම්පනයක් ඇති වෙනසා කේන්තියක් ඇති වෙනසා ඉරිසියාවක් ඇතියෙන අහම ඊට පස්සේ මේක බලගෙන බැරිතන එක දවසක් මෙයා හොරාට අර වලවතුල්ට යනවා වලවතුල්ට ගිහින් අර කාලම ඉන්න කාමරයට යනවා තාමාල හිතන්න එපා මේ වෙනස් කතාවක් කියන්නේ ඉති ඔහම කියල අර තර්ජනය කරනවා මෙමයි කියලා ඉති ඔහම යදීට පස්සදී එහෙම වෙලා ඒ සිද්ධ එතන හිමීට ඉවරෙන ආයත්තර පිරිබිලමය ගෙතරට එනව යනවන ලොම පොඩින් ඉතින් ඔයාලගේ ටව රඩියෝ කමර්ශල් වොයි සෝ එකක් බොක් නරේෂන් වොයිස එකක් ඩොකිමෙන්ට් වොයිස එකක් පේට් වොයි සෝ එකක් මේ ඕනමාකරේ වොයි සෝ එකක් මගේ වොයිසින් කරගන කැමතියට බිඳුව හතයි පරස්තුන 49 නම් එකට අදම පුංචිවර්ස මෙසේ ජැක්තියන්න ආගේ කාලය අදමෙන් කරවාගන්න ඇහනම් හැවටම චයෝබය එතකට තවත් අරයට කේන්තිය වැඩි වෙන වැත්ත වැඩ කරන පිරිමලමයට කේන්තිය වැඩි වෙලා දෙවනි වතාවටත් යරවර ගැලමයගේ කාමරයට හොරාට යන්නේ අරද ඉදි එම ගිහිල්ලා අර ගෑලමතේ කතා කරනවා කතා කරද්දී ගැල්ලමය කියනවා අහෙමදෙක් හිතන් හිටියටු අයව කැලපෙන්නේ ආලර අඩු පැලන්තිී වගේ එම කතන්දරයක් කියන යාලා වලවල ඉන්ඩ අයට ළමයි අරයා වලව වැඩ කරන කෙන නිසා හෙම කතන්දරයක් කියනවා ඉර්වස හම කතන්දරයක් කියලා
ඔහම කතන්දරේ කියලා ඊට පස්සේ අර පිරිමි ළමයිට කේන්ති යනවා ඒත් එක්කම එහෙම කියලා ළමයා අර ගෑන් ළමයා අර කොල්ලගේ මූණට කෙල ගහනවා. ඔහොම ළමයියෝ ඊට පස්සේ අර පිරිමි ළමයා පුංචි කෙනෙක්සක් කරගෙන අර ගෑන් ළමයාව එතනදිම දූෂණය කරලා මරලා දානවා. ඒ මරලා දාලා ඒ පිරිමි ළමයා ගමනුත් පැනලා යනවා. මෙහෙම පැනලගෙන් අතරත් එයා කියන විදියට ඒ පවුල්ලලයි කියන විදියට අදටත් ඒ කෙනාව හොයාගන්න නැහැ. කොහොමද ඒ කෙනා ජීවත් වෙනවා අදටත්. මේ වෙනකොට වුණා වයස 60ක් 70ක් විතර ඇති. ඉතින් එච්චරත් නැතුවද ඊට පස්සේදී අහම කාලයක් යත්තේ අන්න අර ගෑ ළමයා අර ගෙදර හල්මන් කරන්න ගන්නවලු. ඊට පස්සේ වලව්වට කාරවත එන්න යන විදියකුත් නැහැ. අහම ප්‍රශ්නයක් ඇති වෙලා ඊට පස්සේ ගම මිනිස්සු මේක හොයන්න ගත්තට පස්සේදී තමයි අය කතාව ඔය විදියට ඇදිලා එළියට ඇවිල්ලා තියෙන්නේ. අදටත් ඒ වලව්ව ඒ විදියටම තියෙනවා. මම කියන්නේ තැන කොහෙද කියලා. මේ කතන්දරේ දාන්න අය අහලා තියෙන අය ඇති මධ්‍යම පළාතට සම්බන්ධ කතාවක්. ලස්සන තේපත්තක් මැද තියෙන අර ලස්සන වලව්වක්. ඉතින් ඔය විදියට තමයි ඒ කතන්දරේ ඉවර වෙන්නේ. තව පුංචි කතන්දර තියෙනවා. ඒ කතන්දරෙත් එක්ක වටා ගෙතුණු කතන්දර ඒව ජනප්‍රවාද වෙන්න පුළුවන්. ඉතින් ඔක තමයි කතන්දරේ. හරිද? ඉතින් ලංකාවේ වලව් එක්ක බැඳිච්ච ලස්සන කතන්දර තියෙනවා ළමයි. හොල්මන් කතා කියන ගෑර පස්සේ ළමයි හොල්මන් කතාවල ළමයි කෙලවරක් නැහැ පටන් ගැම්මක් නැහැ. තියෙනවා ගොඩාක් දිගට තියෙනවා. තව කතන්දර මට මතක් වෙනවා මේ කතන්දරේ කියද්දි. මේකත් මට කියපු කතන්දරයක් කෙනෙක්. ඉතින් තව මේව කතන්දර තියෙනවා ඉස්සරහට හොල්මන් කතන්දර ටික කියන්න ගොඩාක් තියෙනවා ළමයි. දවසක් ගොඩක් කියන්න පුළුවන් හොල්මන් කතන්දර තියෙනවා සහ තව ජීවිතේට වැදගත් වෙන සෑහෙන කතන්දර තියෙනවා. ඔයාලා මම හිතන්නේ ඒ කතාවෙනුත් දෙයක් ගන්න පුළුවන්. හොල්මන් කතාවක් වුණත් මොන කතාවෙන් හරි අපේ ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා නේද ළමයි?